Welcome to the Wave Cinema LK YouTube channel. Hi everyone. අද මම ඔයාලා වෙනුවෙන් පට්ටම physiological thriller web series එකක් තමයි ගෙනල්ලා තියෙන්නේ. මේකේ කතාව තමයි රටම දන්න සුපිරි තරුවක් හරිම අමානුෂික විදිහට ඝාතනය වෙනවා. පොලිසිය ඇවිත් බලද්දී මේක නිකන් මිනිමරුමක් නෙමෙයි. හරියටම අවුරුදු 25කට කලින් මුළු රටම බීතියට පත් කරපු දරුණු සීරියල් කෙනෙක් මිනිමරණ විදිහටමයි මේකත් කරලා තියෙන්නේ. හැබැයි ප්‍රශ්නේ කියන්නේ ඒ පරණ සීරියල් කිලර් ඉන්නේ හොඳම ආරක්ෂාව තියෙන හිරගෙදරක. මේ හැමදේම අපි කොහෙත්ම නොහිතපු විදිහට අවසන් වෙන අවසාන මොහොත වෙනකම්ම කුතුහලයෙන් බලන්න පුළුවන් 2025 අලුතින් රිලීස් වුණ වෙබ් සීරීස් එක තමයි මధుරි ඩික්සිත්ගේ රංගන ජීවිතේ හාත්පසින්ම වෙනස් කරපු සුපිරිම මේ මිසිස් දේශපාණ්ඩේ කියන සීරීස් එක තමයි මම ගෙනල්ලා තියෙන්නේ. ඔව් ඔයාට අහුණ හරි. අවුරුදු ගානකට පස්සේ මధుරි දිරයට එන්නේ නිකම්ම නිකන් නෙමෙයි. අපි කවදාවත් නොහිතපු විදිහේ භයානක චරිතයකින්. එයාගේ ඒ මූණේ තියෙන අහිංසක හිනාව පස්සේ හැංගිලා තියෙන දරුණු රහස් මොනවද? ඩාන්ස් කරලා අපිව වශී කරපු මధుරි මේ පාර අපිව බය කරන්නේ කොහොමද? මෙච්චර සුපිරි ෆිල්ම් අරගෙන එන වේව් සිනමා එකේ YouTube channel එක තාම subscribe කරේ නැද්ද? දැන්ම පහලින් පේන subscribe button එක click කරලා all කරගෙන අපි බලමු හිරේ ඉන්න ගැහණියා කොහොමද එළියේ ඉඳන් මිනිමරන්නේ. මේක copycat කෙනෙක්ගේ වැඩක්ද? නැත්නම් අපි නොහිතන විදිහේ අద్భుත බලවේගයක්ද? මේ අභිරහස විසඳන්න එන දක්ෂ පොලිස් නිලධාරියටත් මේ ඝාතක කාන්තාව එක්ක ලොකු රහසක් සම්බන්ධ වෙලා තියෙනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? අපි බලමු සීරීස් එක. සීරීස් එකේ මුලදිම අපිට විරාට් මල්හෝත්‍රා කියන ලොකු සුපර්ස්ටාර්ව දකින්න ලැබෙනවා. එයා ෆෝන් කරලා ක්‍රිසියානු කෙල්ලෝ දෙන්නෙක්ව එයාගේ ෆ්ලැට් එකට එවන්න කියනවා. විරාට් හොඳටම දීලා තනියම නටනටා ඉන්නවා. එතකොට දොරේ සීනුව වදිනවා. විරාට් හිතන්නේ කෙල්ලෝ දෙන්න ආවා කියලා. ඒ නිසා දොර අරිනවා. හැබැයි එතන හිටියේ වෙන කෙනෙක්. ඒ මනුස්සයා මුණ වහගෙනයි හිටියේ. ඇතුළට ආපු ගමන්ම විරාට පහර දීලා එයාගේ බෙල්ලට ලණුවක් දාලා මරලා දානවා. යන්න කලින් ඒ ඝාතකයා කාමරේ තිබ්බ සම්මානයක් අරන් විරාට්ගේ අත උඩින් තියනවා. ටික වෙලාවකින් අර රුසියානු කෙල්ල දෙන්න එතනට ආවහම විරාට්ගේ මල සිරුර දැකලා කෑ ගහනවා. ඊට පස්සේ පොලිසියට කතා කරනවා. කොමසාරිස් අරුන් කත්‍රියයාගේ ටීම් එකත් එක්ක එතනට එනවා. අරුන්ට මතක් වෙන්නේ විරාට කලිනුත් මේ විදිහට බෙල්ලට ලණු දාලා කීප දෙනෙක්ව මරලා තිබුණා කියලා. ඔෆිසර් පල්ලවි කියනවා කෙල්ලෝ එන එක කාටවත් නොදැනෙන්න විරාට් ගාඩ් කියලා හැම CCTV කැමරාවක්ම ඕෆ් කරලා කියලා. අවුරුදු ගානකට කලින් සීමා දේශපාණ්ඩේ කියන අනුක්‍රමික ඝාතක කාන්තාවත් මේ විදිහටම තමයි මිනිමරලා තිබුණ කියලා අරුන්ට මතක් වෙනවා. අරුන් සැක කරන්නේ කවුරු හරි හිරෙන් එළියට ඇවිද්ද කියලා. එයා ඉක්මනටම හයිඩ්‍රාබාද් හිරගෙදරට කෝල් කරලා බලනවා. හැබැයි ජේලර් කියන්නේ දේශපාණ්ඩේ එයාගේ කුටියේ නිදි කියලා. එතකොට අරුන් තේරුම් ගන්නවා මේක කළේ වෙන කෙනෙක් කියලා. ඊළඟ දවසේ උදේ දේශපාණ්ඩේ හිරේ ඇතුලේ යෝගා කරනවා අපි දකින්න ලැබෙනවා. එයාගේ අලුත්ම නම සීනත්. හැබැයි ලෝකේ තාමත් එයාව දන්නේ ලේඩි සීරියල් කිලර් දේශපාණ්ඩේ නමින්. යෝගා වලින් පස්සේ එයා හිරගෙදර කුස්සියේ උයන්න පටන් ගන්නවා. අශ්මිතා කියන තවත් සිරකාරියක් එයාට උදව් කරනවා. එතකොටම ජේලර් ශකුන්තලා දේශපාණ්ඩේව එයාගේ කාර්යාලයට කතා කරනවා. දේශපාණ්ඩේ ඇතුළට ආවහම ශකුන්තලා කියන්නේ ඊයේ මට බොම්බේ කොමසාරිස් අරුන් කෝල් කළා. එයා ඔයා ගැන ඇහුවා. ඔයා එයා දන්නවද බලන්න. අවුරුදු 5ක් තිස්සේ ඔයා වගේ හොඳ සිරකාරියෙක් මම දැකලා නැහැ. හැබැයි මෙහෙ එන්න කලින් ඔයා කවුද? මොකද කළේ? කියලා මට කවදාවත් කිව්වේ නෑනේ.
ඒ වෙලාවෙම ටීවී එකේ විරාට් මල්හෝත්‍රාගේ මිනීමැරුම් ගැන නිවුස් එකක් එනවා. ශකුන්තලා අහනවා අරුන් කත්රීගේ කෝල් එකයි මේ සිද්ධියටයි මොකක් හරි සම්බන්ධයක් තියෙනවද? ඔයාට මොනවා හරි කියන්න තියෙනවද කියලා. දේශපාණ්ඩේ කියනවා අරුන්ට මම පණිවිඩයක් යවන්න ඕනේ. මේ පැත්තෙන් අරුන්ව බලන්න පත්‍රකාරියක් වෙන ප්‍රතීක් කෙනවා. ප්‍රතීක් කියනවා පළවෙනි මිනීමැරුම උනේ මොස්කට් වල, දෙවෙනි එක කාලිකෝවිලේ, තුන්වෙනි එක දැන් වුණා. හැමදේම කරලා තියෙන්නේ එකම විදිහට. අවුරුදු 25කට කලින් හිටපු සීරියල් කිලර් ආයෙත් ඇවිත් වගේ. එයා දැන් ඉන්නේ බොම්බේ වල. අපිට පුළුවන් ඉක්මනටම එයාව අල්ලගන්න. රෑ වෙලාවේ අපිට අර සීරියල් කිලර් ගෙදරකට ඇතුළු වෙනවා දකින්න ලැබෙනවා. එතන මිනිසෙක් එයාගේ වයිෆ් එක්ක නිදී. එතකොටම අර ඝාතකයා එයාගේ මූණ වහගෙන ඉන්න ආවරණය අයින් කරනවා. මෙතනදී තමයි අපිට ඝාතකයාගේ මූණ දකින්න ලැබෙන්නේ. ඊට පස්සේ සීන් එක කට් වෙනවා. ඊළඟ දවසේ උදේ අරුන් දේශපාණ්ඩේව හම්බ වෙන්න එනවා. අරුන් කියනවා අවුරුදු 25කට පස්සේ මට ඔයාගේ මැසේජ් එකක් ලැබුණා. ඒකත් වචන 4ක. මම උදව් කරන්නම්. මම එනවා කියලා ඔයා දැනන් හිටියද? දේශපාණ්ඩේ කියනවා. ඔව්. අරුන් අහන්නේ කොහොමද ඔයා උදව් කරන්නේ? දේශපාණ්ඩේ කියනවා ඔයා හිතුවා බොම්බේ වල වෙන්නේ මම කරන දේවල් කියලා. අරුන් ඒක පිළිගන්නවා. දේශපාණ්ඩේ කියන්නේ ඔයා මාව හැමදාම හරිම කපටි කියලායි හිතුවේ. අරුන් කියන්නේ අවුරුදු 25කට කලින් මගේ සීනියර්ස්ලා මටත් මේක තමයි කිව්වේ. හැබැයි පස්සේ ඔයාගේ මිනිමරුම් අටම පිළිගත්තාම හැමෝම නිශ්ශබ්ද වුණා. මම හිතනවට වඩා ගොඩක් කපටි ඔයා. දේශපාණ්ඩේ කියනවා මම ඉන්න හිරේ ඇතුලේ එළියේ ඉන්න කෙනෙක් මාව කොපි කරලා මිනිමරනවා. අරුන් අහන්නේ මේකට මට උදව් කරන්න ඔයාට පුළුවන්ද කියලා. ඔයා හිතනවද කියලා. ඊට පස්සේ දේශපාණ්ඩේ හොඳ විශ්වාසයකින් කියන්නේ ඔව් මට අනිවාර්යයෙන්ම උදව් කරන්න පුළුවන්. අරුන් කියනවා එයා මේ වෙනකන් 3 දෙනෙක්ව මරලා තියෙනවා. ඔයාට ඇයි හිතෙන්නේ එයා පිරිමියෙක් කියලා? මගේ ඉස්සරහා ඉන්නේ කාන්තාවක්නේ. දේශපාණ්ඩේ කියනවා මම වගේ වෙන කවුරුත් ඉන්න බෑ. හිතමුකෝ එයා පිරිමියෙක් කියලා. එතකොට එයා හරියටම මාව කොපි කරනවද? අරුන් කියනවා ඔව්. දේශපාණ්ඩේ තවත් කියන්නේ එහෙනම් එයා තව 5ක් මරයි. අරුන් කියනවා එයාව නතර කරේ නැත්නම් ඊටත් වඩා මරන්න පුළුවන්. දේශපාණ්ඩේ ආයෙත් කියන්නේ ඔයාට මගේ උදව් අවශ්‍යයි. අරුන් අහනවා බොම්බේ පොලිසියට ඝාතකයා අල්ලන්න බෑ කියලා ඔයාට ඇයි හිතන්නේ කියලා. මේක අහලා දේශපාණ්ඩේ කියන්නේ අල්ලයි. හැබැයි ගොඩක් කාලයක් යයි. ඔයාට එච්චර කාලයක් තියනවද? අනික මට කරන්න පුළුවන් දේ පොලිසියට කවදාවත්ම කරන්න බෑ. මට පුළුවන් ඝාතකයෙක් වගේ හිතන්න. ඒක ඔයත් හොඳටම දන්නවා. ඔයා මෙච්චර දුර ආවේ ඒකයි. මම ඔයාට උදව් කරන්නම්. හැබැයි ඒ වෙනුවට මටක් දෙයක් ඕන කියලා තමයි කියන්නේ. ඊට පස්සේ අරුන් එයාගේ සීනියර්ට දේශපාණ්ඩේ ගැන කියනවා. එයාව වෙනම ආරක්ෂිත තැනකට ගෙනියන්න අවසර ඉල්ලනවා. සීනියර් ඒකට අවසර දෙනවා. ඊළඟ සීන් එකේදී රකු කියන කොල්ලෙක් බයික් එකේ කොහේ හරි යනවා දකින්න ලැබෙනවා. පොලිස් කණ්ඩායමක් එයාගේ පස්සෙන් එනවා. රගු ඇවිත් තියන්නේ ගෑන්ස්ටර් කෙනෙක්ට ඩ්‍රග් එකක් බාර දෙන්න. රගු ඇතුළට ගිහින් ඩ්‍රග්ස් වෙනුවට සල්ලි ඉල්ලනවා. ඒ වෙලාවේ එළියේ පොලිසිය රැකවල් දාලා තමයි ඉන්නේ. ටික වෙලාවකින් ඩ්‍රග්ස් ගෙනාපු වාහනයට ආවහම පොලිසිය එයාලට පහර දීලා ඩ්‍රග්ස් ඔක්කොම අත්අඩංගුවට ගන්නවා. පොලිසිය ඇතුළට ගිහින් රගු ඇතුළුව අනිත් එතන හිටපු හැමෝටම අත්අඩංගුවට ගන්නවා. ඊට පස්සේ රගුව අනිත් අයත් එක්ක ලොකප් එකට දානවා. ටික වෙලාවකින් ඔෆිසර් කෙනෙක් රගුව එළියට කතා කරනවා. මෙතනදී තමයි දැනගන්න ලැබෙන්නේ රගු කියන්නේ ඇත්තටම ACP කෙනෙක්. එයාගේ ඇත්ත නම තේජස් ෆාර්කේ කියලා. ඩ්‍රග් ඩීලර් කෙනෙක් අල්ලන්න එයා රහසිගත මෙහෙයුමකට ගිහින් තියෙන්නේ. හැබැයි ඇත්ත අපරාධකාරයාගේ නම දැනගන්න කලින් පොලිසිය එයාව අල්ලගත්තා. ඔෆිසර්ලා ඒකට සමාව ඉල්ලලා කියන්නේ කමිෂනර්ගේ ඕඩර් එකක් තිබ්බා කියලා.
තේජස් මේකට ගොඩක් තරහ යනවා. ඊට පස්සේ තේජස් අරුන්ව හම්බ වෙන්න යනවා. අරුන් මේ සීරියල් කිලර්ගේ කේස් ෆයිල් එක තේජස්ට දෙනවා. තේජස් ෆයිල් එක බලන්න පටන් ගන්නවා. ඒ අතරේ දේශපාණ්ඩේගේ ෆයිල් එකක් තියෙනවා. තේජස් කියනවා මේ ඝාතකයා දේශපාණ්ඩේ වෙන්නත් පුළුවන්නේ කියලා. අරුන් කියන්නේ මම එයාව අත්අඩංගුවට ගත්තේ. එයා තාම ඉන්නේ හිරේ. අරුන් කියනවා මට දැනන් හිටියා හැම මිනිමරුවෙක්ම කළේ එයා කියලා. හැබැයි මට එක මිනිමරුමකට විතරයි සාක්ෂි තිබ්බේ. ඉතුරු 7 එයාම පිළිගත්තා. ඊට පස්සේ එයා වෙන නමකින් වෙන අනන්‍යතාවයකින් හයිද්‍රාබාද් හිරේට මාරු වුණා. අරුන් කියනවා අපි මිසිස් දේශපාණ්ඩේව අපේ විමර්ශනයට සම්බන්ධ කරගන්නවා. තේජස් කියන්නේ මේක ගොඩක් රිස්ක් වැඩක්. හැබැයි අරුන් කියන්නේ මේක කරන්නම ඕනේ. මේක දැනගන්න ඕන එයාලා දෙන්න විතරයි. අරුන් දේශපාණ්ඩේගේ ආරක්ෂාවට පොඩි ටීම් එකකුත් හදනවා. ඊට පස්සේ තේජස් එයාගේ වයිෆ් හම්බ වෙන්න එයාගේ සැලුන් එකට යනවා. තේජස් ගොඩක් දවසකට පස්සේ ආපු හින්දා එයාගේ වයිෆ් ගොඩක් සතුටු වෙනවා. ඊට පස්සේ එයාලා දෙන්න ගෙදර එනවා. රැට තේජස්ගේ සීයා එයාගේ ගෙදරට යනවා. එයාට කියන්නේ අජුබා කියලා. තේජස්ගේ දෙමව්පියෝ නැති නිසා අජුබා තමයි එයාව හදා වඩාගෙන තියෙන්නේ. තේජස් එයාගේ මේ මිෂන් එක ගැන ගෙදර කාටවත්ම මුකුත්ම කියන්නේ නැහැ. මේ පැත්තෙන් දේශපාණ්ඩේ හිරේ ඇතුලේ විෂසහිත බිම්මල් ටිකක් වවලා තියෙනවා. එයා බිම්මල් ටිකක් කඩලා කුඩු කරලා එයාගේ ඇදුම් ඇතුලේ හංග ගන්නවා. ඊට පස්සේ එයා අසනීපයි වගේ රඟපානවා. එයාව හොස්පිටල් එකට අරන් යන ඇම්බියුලන්ස් එකක් ගෙන්න ගන්නවා. යන අතරේ ඇම්බියුලන්ස් එකට පොලිස් ඔෆිසර් කෙනෙක් නගිනවා. ඇත්තටම දේශපාණ්ඩේ අසනීපයි වගේ රඟපෑව විතරයි. මේක අරුන්ගේ ප්ලෑන් එකක්. මේ මිෂන් එක ගැන කාටවත්ම දැනගන්න නොදී ඉන්න දේශපාණ්ඩේට එතනින් ඈත තියෙන ආරක්ෂක ගෙදරකට එකන් යනවා. ඒ ගෙදර හැමතැනම CCTV කැමරා සවි කරලා තියෙනවා. අරුන්ට හැම වෙලාවෙම එයාව බලාගෙන ඉන්න පුළුවන් වෙන්න. ගේ වටේටම පොලිස් කාරයෝ ආරක්ෂකයෝ විදිහට ඉන්නවා. දේශපාණ්ඩේ එතනට ගියාට පස්සේ එයාව චෙක් කරලා ඇතුළට යවනවා. දේශපාණ්ඩේ නිදන කාමරයට ගිහින් කැමරා දිහා බලලා තේරුම් ගන්නවා අරුන් හැම වෙලේම එයාව බලාගෙන ඉන්නවා කියලා. ඊට පස්සේ දේශපාණ්ඩේට ඇඳුම් මාරු කරලා අර බිම්මල් ගෙනාපු ඇඳුම ඇඳ යට හංග ගන්නවා. ඊට ටික වෙලාවකින් අරුන් තේජස්වත් එක්කන් එනවා. තේජස් එයාව එයාගේ පරණ නමින් කතා කළාම දේශපාණ්ඩේ කියන්නේ ඔයා මට සීනත් කියලාම කතා කරනවා නම් මම සතුටුයි. තේජස් උත්තර දෙනවා මම දේශපාණ්ඩේ කියන්නමයි කැමති. ඒකෙන් මට මතක් වෙයි මම කතා කරන්නේ සීරියල් කිලර් කෙනෙක් එක්ක කියලා. ඊට පස්සේ එයාලා ප්‍රශ්න අහන්න පටන් ගන්නවා. තේජස් මිනිමරුම් තුනේම ෆොටෝ එයාලට පෙන්නලා අහනවා මේක ඔයාට අමුතුම දෙයක් පේනවද? දේශපාණ්ඩේ කියනවා ෆොටෝ එකේ පේන්නේ ෆොටෝග්‍රැෆර්ට පෙන්වන්න ඕන දේ විතරයි. මට ඔයාට උදව් කරන්න පුළුවන් වෙන්නේ මම ඒ තැන් බැලුවොත් විතරයි. අන්තිම මිනිමරුම විරාට් මල්හෝත්‍රාගේ. මට එයාගේ ගෙදර යන්න ඕනේ. තේජස් කැමති වෙන්නේ නැහැ. හැබැයි අරුන් එයාට යන්න අවසර දෙනවා. දේශපාණ්ඩේගේ මූණේ හැඟීම් ගොඩක් අමුතුයි. එයාගේ මූණේ හැම වෙලේම හිටියේ රහසක් හංගගෙන ඉන්නවා වගේ හිනාවක්. එළියට ඇවිත් තේජස් අරුන්ට කියනවා එයාගේ හිනාව පිටිපස්සේ ගොඩක් දේවල් හංගගෙන ඉන්නවා. එතකොට අරුන් එයාව පරිස්සම් කරන්න කියනවා. සීනත් පෙන්වන්න දේ විතරයි ඔයාට පේන්නේ. ඒ නිසා පරිස්සම් වෙන්න කියලා තමයි කියන්නේ. මේ පැත්තෙන් අර සීරියල් කිලර් ගෙදරක හිටපු මිනිස්සෙක්ව අල්ලගෙන තැනක හිර කරනවා. අනිත් පැත්තෙන් තේජස් සහ අරුන් දේශපාණ්ඩේව විරාට්ගේ ෆ්ලැට් එකට එකන් යනවා. එතනට ගියාම දේශපාණ්ඩේ මුළු අපරාධයටම එයාගේ හිතින් මවා ගන්නවා. ඝාතකයා විරාට්ගේ අත උඩින් තිබ්බ සම්මානය එයා දකිනවා. දේශපාණ්ඩේ අරුන්ට කියන්නේ මේ මිනිමරුම මගේ 3 වෙනි මිනිමරුම කොපි කරලා තියෙන්නේ. ඔයා දන්නවනේ එයා දූෂකයෙක්. එයාව මැරුවට පස්සේ මම එයාගේ හියුමැනිටේරියන් සම්මානය එයාගේ අතේ තිබ්බා. මේක මම මගේ ප්‍රකාශයේ කිව්වේ එක පාරක් විතරයි.
ඒ කියන්නේ මේ කොපි කරන ඝාතකයා මගේ ෆයිල් එක හොඳට කියවලා තියෙනවා. තේජස් අරුන්ට කියනවා මේ ෆයිල් එක කියවලා තියෙන්නේ 6 දෙනෙක් විතරයි කියලා. ඔයා කිව්වා. අරුන් කියනවා ඒ 6 දෙනාගෙන් එක්කෙනෙක් මමත්. තේජස් ඉතුරු 5 දෙනාගේ නම් අහනවා. අරුන් පොරොන්දු වෙනවා හෙට උදේ වෙනකොට නම් දෙන්නම් කියලා. ඊට පස්සේ තේජස් දේශපාණ්ඩයට කියන්නේ මේක ඔයාට ෆොටෝ එක බලලත් කියන්න තිබුණානේ. දේශපාණ්ඩේ උත්තර දෙනවා ඝාතකයෙක් වගේ හිතන්න නම් මට මෙහෙ එන්නම ඕනේ වුණා. මම ඔයාගේ පොඩි වෙලාවක් නාස්ති කළා. හැබැයි උදව්වක් කළානේ කියලා තමයි කියන්නේ. ඊට පස්සේ දේශපාණ්ඩේ අරුන්ගෙන් උදව්වක් ඉල්ලනවා. එයා කෝකියෙක් හිටපු නිසා උයන්න බඩු ටිකක් ඉල්ලනවා. අරුන්නේ හැමදේම ලෑස්ති කරලා දෙනවා. දේශපාණ්ඩේ උයන්න පටන් ගන්නවා. ගාඩ් කෙනෙක් එයා දිහා බලාගෙන තමයි ඉන්නේ. මේ පැත්තෙන් තේජස් අර 5 දෙනා ගැන හොයාගෙන අරුන්ට කියනවා. ෆයිල් එක කියවපු අයගෙන් 3 දෙනෙක්ම මැරිලා. දැන් ඉතුරු වෙලා ඉන්න දෙන්නයි. ඔයයි ඩිෆෙන්ස් ලෝයර් ජිහානුයි. තේජස් ජිහාන්ව හම්බ වෙන්න එයාගේ ඔෆිස් එකට යනවා. ජිහාන් එයාගේ ෆයිල් අතරේ දේශපාණ්ඩේගේ ෆයිල් එක හොයනවා. හැබැයි ඒක නැති වෙලා. තේජස් අහනවා අනිවාර්යෙන්ම ඔයාගේ ලොකර් එකේ යතුරු වෙන කාට හරි දීලා ඇති. ජිහාන් කියන්නේ මේක කලේ අනිවාර්යෙන්ම මගේ නරක බෑනා වෙන්න ඇති. ඇත්තටම ජිහාන්ගේ බෑනා හෝසේ ෆයිල් එක හොරකම් කරගෙන ගිහින් තිබුණේ. ඒ නිසා තමයි ජිහාන්ට හොයාගන්න බැරි වුණේ. තේජස්ට හෝස් එක කතා කරන්න ඕන වුණාම ජිහාන් කියන්නේ එයා දැන් ගෙදර නෑ. හැබැයි තව ටිකකින් එයි. එතකොටම හෝස් එයාගේ බයික් එකේ එතනට එනවා. බයික් සද්දෙට තේජස් සහ ජිහාන් ජාලයෙන් එළිය බලනවා. හෝස් ඇතුළටම ආවම අපිට දැනගන්න ලැබෙනවා මේ තමයි සීරියල් කිලර් කියලා. හෝස් තේජස් ළඟ තුවක්කුවක් දැක්කහම ඉක්මනටම එයාගේ බයික් එක අරන් එතනින් දුවනවා. තේජස් එයාගේ පස්සෙන් යනවා. හැබැයි අල්ලගන්න බැරි වෙනවා. ඊට පස්සේ තේජස් පොලිසියට කතා කරලා හෝස්ගේ බයික් එකේ විස්තර දීලා එයාව අල්ලගන්න කියනවා. තේජස් නීතිඥ දිහාන්ගෙන් හෝස්ගේ කාමරේ පෙන්වන්න කියලා ඉල්ලනවා. එතන සෝදිසි කරද්දී එයාට වැසිකිළිය ඇතුලෙන් කොළවල ඔතපු ලියුම් ටිකක් තමයි හම්බ වෙන්නේ. මේ ලියුම් දේශපාණ්ඩේට එව්ව ඒවා. මේ ලියුම් වලින් පේන්නේ දේශපාණ්ඩේයි හෝස්ටයි මොකක් හරි සම්බන්ධයක් තියෙනවා වගේ. තේජස් මේ ලියුම් ටික අරුන්ට පෙන්නලා කියනවා මට විශ්වාසයි ඝාතකයා හෝස් කියලා. දේශපාණ්ඩේ අපිත් එක්ක බොරු කියනවා. මේ හැමදේම එයාගේ නාට්‍යයක් වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ෆ්ලෑෂ්බෑක් එකකට යනවා. හයිද්‍රාබාද් හිරේ පෙන්නනවා. අස්මිතා රහසින් ගාඩ් කෙනෙක්ට ලියුමක් දෙනවා. ඊට පස්සේ එළියට එනවා. එතන හෝස් එයාව හම්බ වෙන්න ඇවිත් හිටියේ. හෝස් අහනවා දේශපාණ්ඩේට ලියුම දුන්නද කියලා. අස්මිතා ඔව් කියනවා. හෝස් දේශපාණ්ඩේගේ ලොකු ෆෑන් කෙනෙක්. එයාටත් ඕන වෙලා තියෙන්නේ එයා වගේ සීරියල් කිලර් කෙනෙක් වෙන්න. ඒ නිසා හෝස් අස්මිතාගේ මාර්ගයෙන් දේශපාණ්ඩේට ලියුම් යවනවා. අස්මිතා ගාඩ්ගේ උදව්වෙන් දේශපාණ්ඩේගේ උත්තර හෝස්ට ගෙනත් දෙනවා. මේ විදිහට තමයි එයාලා කතා කරගත්තේ. සීන් එක ආයෙත් වර්තමානයට එනවා. තේජස් අස්මිතාට දීපු හෝස්ගේ ලියුම් දේශපාණ්ඩේ ඉස්සරහා තියලා එයාගෙන් ප්‍රශ්න කරනවා. එතකොට දේශපාණ්ඩේ කියන්නේ මම හයිද්‍රාබාද් හිරේ ඉන්නවා කියලා හෝස්ට කොහොමද දැනගන්න ලැබුණේ කියලා මම දන්නේ නැහැ. එයා මෙහෙ ඇවිත් මට මැසේජ් එකක් එව්වා. එයාට මාව හම්බ වෙන්න ඕන කියලා. හැබැයි මම බෑ කිව්වා. ඊට පස්සේ එයා අස්මිතාට ලියුමක් එව්වා. ඒක මට තර්ජනය කරලා තිබුණා මම උත්තර දුන්නේ නැත්තම් මගේ ඇත්ත හැමෝටම හෙළි කරනවා කියලා. තේජස් කියනවා ඔයා බොරු කිව්වා. මේ හැම කතාවක්ම ඔයා හැදුවා. දේශපාණ්ඩේ ආයෙත් කියන්නේ හෝස් වගේ ගොඩක් සයිකෝලා මේ ලෝකේ ඉන්නවා. තේජස් කියන්නේ මේක කියන්නේ නිකුරුනේ 8 දෙනෙක්ව මරපු කෙනෙක්. දේශපාණ්ඩේ නිශ්ශබ්ද වෙලා කියනවා ඔයාට තේරෙන්නේ නෑ ලෝකේ නරක තත්ත්වය දැකලා පිස්සු මිනිස්සු පව් කරන්න පෙළඹෙනවා. හෝසතුත් ඒ වගේ කෙනෙක්. තේජස් කියනවා මේ ලියුම් වල හෝස් ගොඩක් භයානක මිනිඳුරුන් ගැන ලියලා තියෙනවා. ඔයා එයාට උදව් කළා.
දේශපාණ්ඩේ කියන්නේ එයාට වෙන විදිහක් තිබෙන්නේ නැහැ. හැබැයි තේජස් එයා කියන දේ පිළිගන්නේ නැහැ. එයා අහනවා හෝස් මරපු තුන්දෙනා ගැන ලියුම් වල නැත්තේ. දේශපාණ්ඩේ කියනවා එයා ඒක දැනන් හිටියේ නැහැ. තේජස් චෝදනා කරන්නේ එයා උසිගැන්නුවේ ඔයා. දේශපාණ්ඩේ කියනවා පිස්සු මිනිස්සු මිනීමරුන් ගැන කතා කරනවා. හැබැයි හැම පිස්සෙන්ම මිනීමරන්නේ නැහැ. කවුද නිකන් කියන්නේ? කවුද ඇත්තම ඝාතකයා කියලා දැනගන්න එක ලේසි නෑ. අරුන් දේශපාණ්ඩේගෙන් අහනවා එයා තුන්දෙනෙක්ව මැරුවා. ඊළඟට එයා කාවද මරන්නේ? ඔයා ඒ ගැන මොනවා හරි දන්නවද? එයාව නවත්තන්නම ඕනේ. දේශපාණ්ඩේ ආයෙත් කියන්නේ අපි කවදාවත් මූණට මූණ හම්බ වෙලා නෑ. මම එයාව හම්බ වුණා නම් සමහර විට මට එයාව තේරුම් ගන්න පුළුවන් වෙයි. මේ ලියුම් මගේ ළඟ තියාගන්න ඕනේ. උත්තර තියෙන්නේ මේ වගේ. තේජස් තරහෙන් එළියට යනවා. අරුන් එළියට ආවහම තේජස් එයාට කියන්නේ මේ ගෑණි හැමදාම බොරු කියනවා. මෙයාව third degree එකට දැම්මොත් කටාරි. අරුන් කලකිරලා කියන්නේ ඒකෙන් වැඩක් නැහැ. අවුරුදු 25කට කලින් මම ඕක try කළා. දවස් 3ක් රෑ 3ක් එයාව මැරුවා. හැබැයි එයා hina වුණා විතරයි. එක පාරක්වත් කට ඇරියේ නැහැ. ඔයා දැන් තරහින් ඉන්නේ. ටිකක් ඉවසන්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ අපිට පේනවා හෝස් බැඳලා තිබ්බ මිනිසයා බයටම කෑ ගහනවා. අරුන් පොලිසියට ආවහම ඔෆිසර් පල්ලවි කියන්නේ එයාට මේ කේස් එකට සම්බන්ධ වෙන්න ඕන කියලා. අරුන් එයාට අනතුරු අඟවනවා මේ කේස් එකේ කිසිම තොරතුරක් කාත් එක්කවත් බෙදා ගන්න එපා කියලා. මේ පැත්තෙන් උයන අතරේ දේශපාණ්ඩේ හෝස්ගේ ලියුමක් මතක් වෙනවා. එයා ආයෙත් ඒ ලියුම් බලලා සිකියුරිටි ගාඩ් ඕම් කාර්ටර් කියනවා එයාව තේජස් එක්ක කතා කරන්න සෙට් කරන්න කියලා. තේජස් ෆෝන් එක ගත්තහම දේශපාණ්ඩේ එයාට කියනවා හෝස් හැම වෙලාවෙම හිටියේ තරහින්. එයා එයාගේ ලියුම් වල හතුරන් ගැන ලිව්වා. හැබැයි එයා මාව එයාගේ යාළුවා කියලා හිතුවහම ටිකක් සංසුන් වුණා. ඊට පස්සේ එක පාරටම එයාගේ ලියුම එන එක නැවතුණා. ජූලි 12න් පස්සේ එයා හිරේට එන එකත් නැවතුවා. එයාගේ අන්තිම ලියුම ආවේ අගෝස්තු 17. ඒකේ එයා කලින්ට වඩා ගොඩක් තරහින් හිටියේ. එයා ලියලා තිබුණා ලෝකේ එයාට යාළුව කවුරුත් නැහැ. හැමෝම වංචාකාරයෝ කියලා. ජූලි 12යි අගෝස්තු 17යි අතරේ මොකක් හරි දෙයක් වෙලා තියෙනවා. මට හිතනවා හෝස්ට අලුත් යාළුවෙක් හම්බ වෙන්න ඇති. ඒ යාළුවා මොකක් හරි දෙයක් කළාම එයාට තරහ ගිහින්. හොයා බලන්න ඒ යාළුවා කවුද කියලා තමයි කියන්නේ. තේජස් දැන් ඒ යාළුවව හොයන්න පටන් ගන්නවා. එයා ජිහාන් ළඟට ගිහින් අහන්නේ ජූලි 12 ඉඳලා අගෝස්තු 17 වෙනකන් හෝස් කොහෙද හිටියේ කියලා. ජිහාන් කියනවා එයාට බොම්බේ වලින් එළියේ දවස් 2ක්වත් ඉන්න බෑ. එයාට එළියේ කවුරුත් නැහැ. තේජස් එයාගේ යාළුවන් ගැන ඇහුවහම ජිහාන් කියන්නේ එයාව දවස් 10කට වඩා ඉවසන්න කාටවත් බෑ. ඉස්කෝලේ කොලෙජ් එකේ එයාට යාළුවෝ හිටියෙම නැහැ. හැබැයි ජූලි මාසයේ එයාට කන්ස්ට්‍රක්ෂන් සයිට් එකක වැඩක් ලැබුණා. කොල්ලෙක් හිටියා එයාව ගෙදරට ඇරලවන්න ආපු. මම හිතුවේ එයාලා යාළුවෝ වුණා කියලා. හැබැයි ටික දවසකින් එයත් එන එක නැවැත්තුවා. තේජස්සේ සයිට් එකට ගිහින් අයිතිකාරයාගෙන් හෝස් ගැන අහනවා. අයිතිකාරයා කියන්නේ එයාගේ නමවත් කියන්න එපා. එයා වැඩ දීලා මම කළේ ලොකු වැරද්දක්. මම එයාට වැඩ දුන්නේ ජතින් කිව්ව හින්දා. ජේතිස් ජතින් ගැන අහුවාම අයිතිකාරයා කියන්නේ එයා ප්‍රොඩක්ට් සුපර්වයිසර්. ගොඩක් හොඳ මිනිස්සෙක්. හැබැයි ජතින් සදුද ඉදලම නෑ. තේජස් දැන් ජතින් හොයන්න පටන් ගන්නවා. අනිත් පැත්තෙන් හෝස් ජතින්ගේ වයිෆ්වත් දුවවත් එයාලගේ ගෙදර ඇතුලේ හිර කරලා තියෙනවා. ඇත්තටම තේජස් හොයන මිනිසයා තමයි ජතින්. හෝස් එයාගේ වයිෆ්ටයි දුවටයි කෑම ගෙනක් දෙනවා. එයාලා ගොඩක් බය වෙලා ඉන්නේ. හෝස් පොඩි දරුවව නිදාගන්න බ්‍රවුනි එකක් ගේනවා. එතකොටම තේජස් පොලිසියත් එක්ක ජතින්ගේ ගේ වට කරනවා. හෝස් කීචන් එකේ ජනේලයෙන් පොලිසිය දැකලා තරහ වෙනවා. එයා ජතින්ගේ වයිෆයි දුවවයි මරන්න දුවනවා. හැබැයි එතකොටම තේජස් දොර කඩාගෙන ඇතුළට ගිහින් හෝස්ව අත්අඩංගුවට ගන්නවා.
ඊට පස්සේ හෝස්ව ප්‍රශ්න කරන කාම්බරයක ඉඳබනවා. හෝස් හරිම සුව පහසුවෙන් වාඩි වෙලා තමයි ඉන්නේ. තේජස් එතනට ඇවිත් කැමරාවක් සෙට් කරනවා. තේජස් ගොඩක් යාළු විදිහට හෝස් එක කතා කරනවා. එයා මලසිරුරු 3 ෆොටෝ හෝස්ට පෙන්නලා කියන්නේ මේ මිනිමෙරුම් 3ම කරලා තියෙන්නේ මිසිස් දේශපාණ්ඩේගේ ස්ටයිල් එකට. තේජස් බලාපොරොත්තු වෙන්නේ හෝස් එයාගේ වරද පිළිගනී කියලා. හැබැයි හෝස් කියනවා එයාට දේශපාණ්ඩේව හම්බ වෙන්න ඕන කියලා. එයා තේජස්ට කිව්වා මගේ මීටින් එක එයාත් එක්ක සෙට් කරන්න. තේජස් කියන්නේ මම හැමදේම ලෑස්ති කරන්නම්. හැබැයි මුලින්ම කියන්න ජතින්ගේ ඇඟ කොහෙද තියෙන්නේ. හෝස් කිව්වා මුලින්ම මීටින් එක සෙට් කරන්න. ඊට පස්සේ මම හැම දෙයක්ම කියන්නම්. කොමසාරිස් අරුන් කැමරාවලින් මේ හැමදේම බලාගෙන හිටියේ. තේජස් අකමැත්තෙන් වුණත් දේශපාණ්ඩේ ළඟට ගිහින් කියන්නේ ජතින් කොහෙද කියලා හෝස් තාම කිව්වේ නෑ. එයා ජතින්ව තාම මැරුවේ නැත්තම් එයාට බේරගන්න ඔයා අපිට උදව් කරන්න ඕනේ. ඊට පස්සේ හෝස් දේශපාණ්ඩේ ළඟට එක්කන් එනවා. හෝස් ගොඩක් සතුටු වෙනවා. මොකද එයා දේශපාණ්ඩේගේ ලොකු ෆෑන් කෙනෙක්. එයාව කවදාවත් දැකලා තිබුණේ නෑ. මීටින් එකට හැමදේම ලෑස්ති කළා. තේජස් මේසයට ස්පීකර් එකක් සවි කරනවා. එතන කැමරාත් තියෙනවා. දේශපාණ්ඩේගේ හෝස්ගේ මීටින් එක පටන් ගත්තාම හෝස් සතුටින් කියන්නේ මට විශ්වාස කරන්න බෑ මම ඔයා ඉස්සරහා වාඩි වෙලා ඉන්නවා කියලා. දේශපාණ්ඩේ කියන්නේ ඔයා මගේ වැඩ කොපි කරපු විදිහට ඔයාව හම්බ වෙන්න ඕන වුණා. මේක අහලා හෝස් සතුටු වෙලා අහන්නේ ඔයාට මගේ වැඩ ඇත්තටම හොඳයිද? දේශපාණ්ඩේ කියනවා මම ඔයාගේ වැඩ ගැන ගොඩක් සතුටුයි. එළියේ ඉන්න තේජසුයි අරුණුයි මේ හැමදේම අහගෙන බලාගෙන හිටියේ. කතා කර ඉන්න අතරේ හෝස් දේශපාණ්ඩේගේ පරණ රහසක් හංගගෙන ඉන්නවා කියලා කියනවා. මේක අහලා දේශපාණ්ඩේට ටිකක් තරහ යනවා. තේජස්ුත් කන්ෆියුස් වෙනවා. දේශපාණ්ඩේ හෝස්ට කියනවා මම ඔයාගේ ලියුම කියෙව්වා. ඔයා හැම වෙලාවෙම ඇත්ත කියනවා කියලා ඔයා ලියලා තියෙනවා. ඒ නිසා දැන් නැත්ත කියන්න. ඔයාව මගේ කොපිකැට් කියලා කියන එක නවත්වන්න. මේක අහලා අරුන් සහ තේජස් පුදුම වෙනවා. හෝස් කියනවා මට මොකුත්ම තේරෙන්නේ නැහැ. එතකොට දේශපාණ්ඩේ කියන්නේ ඔයා මගේ කිසිම වැඩක් කොපි කළේ නැහැ. මොකද ඔයා කවදාවත් මිනිමරුමක් කරලම නැහැ. හෝස් මේක පිළිගන්න ලෑස්ති වුණේ නැහැ. දේශපාණ්ඩේ එයාව උසිකන්වමින් කියන්නේ මේක ඇත්ත. ඔයා කාවවත් මැරුවේ නැහැ. කාටවත් මරන්න තරම් ඔයාට හයියක් නැහැ. ඔයා දුර්වල බයගුළු කෙනෙක්. හෝස් කෑ ගහන්න පටන් ගන්නවා. හැමෝවම මැරුවේ එයා කියලා. දේශපාණ්ඩේ කියනවා ඔයා නිකන් කතන්දර හැදුවා විතරයි. ඒවා ඇත්ත කරන්න තරම් ඔයාට හයියක් කවදාවත් තිබුණේ නැහැ. මම ඔයාට වෛර කරනවා. මේක අහලා හෝස් අඩන්න පටන් ගන්නවා. ඇත්තටම අපි මේ වෙනකම් සීරියල් කිලර් කියලා හිතාගෙන හිටියේ ඝාතකයා නෙවෙයි. හෝස් ටිකක් මනෝව්‍යාධයකින් ඉන්න කෙනෙක් වුණත් එයා මිනිමරුම් කරලා තිබුණේ නැහැ. ඇත්තම ඝාතකයා වෙන කෙනෙක්. ඊට පස්සේ දේශපාණ්ඩේ හෝස්ගෙන් ජතින් ගැන අහනවා. ජතින් කොහෙද ඉන්න කියලා හෝස් කියනවා. තේජස් ඉක්මනටම පොලිසිය යවලා ජතින්ව බේරගන්නවා. ඊට පස්සේ දේශපාණ්ඩේ හෝස් තියලා බලලා hina වෙනවා. හෝස් අඩන එක නැවැත්තුවා. එක පාරටම දේශපාණ්ඩේ එයාගේ අතින් අල්ලලා මේසේ දිහාට නැඹුරු කරනවා. ස්පීකර් එක එයාගේ අතින් තද කරනවා. සද්දේ එළියට නොයන්න. ඊට පස්සේ හෝස්ගේ කනේ රහසින් මොනවා හරි කියනවා. දේශපාණ්ඩේ ස්පීකර් එක තද කරගෙන හිටිය හින්දා එයා කිව්වේ මොනවද කියලා තේජස් සහ එයාගේ ටීම් එකට පැහැදිලිව ඇහෙන්නේ නැහැ. ටික වෙලාවකින් දේශපාණ්ඩේ ස්පීකරේ අතාරිනවා. එතකොට සද්දේ ආයෙත් එන්න පටන් ගන්නවා. මේ අතරේ හෝස් හයියෙන් අඩන්න පටන් ගන්නවා. දේශපාණ්ඩේ එයාගේ කනේ මොනවා හරි දෙයක් කිව්වා. ඒක අහලා හෝස් අඬ අඬා බිම වැටෙනවා. මේක දැකලා තේජස් දුවගෙන ඇවිත් අහන්නේ ඔයා එයාට මොනවද කිව්වේ?
එතකොට අරුන් එතනට ඇවිත් හෝස්ව හොස්පිටල් අරන් යනවා. තේජස් තරහෙන් අරුන්ට කියන්නේ මේ ගෑණි අපිත් එක්ක සෙල්ලම් කරනවා. එයා මොකක් හරි හංගනවා. අරුන් එයාට සංසුන් වෙන්න කියලා දේශපාණ්ඩේ අරුන්ට කියන්නේ ජතින් තාමත් ජීවතුන් අතර. ඒ කියන්නේ මාව කොපි කරන ඝාතකයා තාමත් එයාගේ ඊළඟ ගොදුර හොයනවා. ඊට පස්සේ පොලිසිය ජතින්ව ආරක්ෂිතව බේරගන්නවා. රැට අපිට පේනවා මනුස්සෙක් බාර් එකක කෙල්ලෙක් එක්ක ඩ්‍රින්ක් කරනවා. ඒ මනුස්සයා ගොඩක් බීලා එළියට ඇවිත් එයාගේ වාහනය ළඟට යනවා. එතන අඳුරේ ලණුවක් අරන් අර සීරියල් කිලර් හිටගෙන ඉන්නවා. ඝාතකයා එයාව මරන්න ඉස්සරහට යද්දී එතනට ට්‍රක් එකක් ඇවිත් නවතිනවා. ට්‍රක් එක දැකලා ඝාතකයා හැංගෙනවා. අර මනුස්සයා එයාගේ වාහනය අරන් එතනින් යනවා. ඊළඟ දවසේ උදේ තේජස් දේශපාණ්ඩේ ළඟට යනවා. එයා උයනවා. ඔයා නිසා ජතින්ගේ ජීවිතය බේරුණා. එයා ඊයර තරහ වුණ එකට සමාවත් ඉල්ලනවා. දේශපාණ්ඩේ කියන්නේ මම අද ස්පෙෂල් කෑමක් හැදුවා. ඔයයි ඔයාගේ ටීම් එකයි මේක කන්න. එයා තේජස්ට කෑම දෙනවා. තේජස් නිශ්ශබ්දව කන්න පටන් ගන්නවා. කෑම කාලා කියන්නේ මේක ගොඩක් රසයි. කතා කරන අතරේ දේශපාණ්ඩේ අහනවා ඔයා ඇයි පොලිස් ඔෆිසර් කෙනෙක් උනේ? තේජස් පිළිවෙන් අහන්නේ අපි යාළුවෝ වුණාද? දේශපාණ්ඩේ කියනවා අපි එකට වැඩ කරන්නේ. ඒ නිසා අපි එකිනෙකා ගැන දැනගන්න එක වැදගත්. ඔයා මගේ නම හැමදේම දන්නවනේ. තේජස් කියනවා නෑ හැමදේම දන්නේ නෑ. ඔයා මිනිස්සුන්ව මැරුවේ කොහොමද? දේශපාණ්ඩේ කියනවා මම මේකට උත්තර දෙන්නම්. හැබැයි ඒ වෙනුවට ඔයා මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනේ. තේජස් කැමති වෙනවා. දේශපාණ්ඩේ කියනවා ඔයයි අපේ රටේ සොල්දාදුවයි මිනිස්සුන්ව මරණ හේතුවටම මමත් මැරුවේ. තේජස් අහනවා ඒ කියන්නේ ඔයා මිනිස්සුන්ව මරලා රට ආරක්ෂා කළා. දේශපාණ්ඩේ අහන්නේ ඔයා වෙන විදිහක් නැත්නම් ඔයාලේ හලන්නේ නැද්ද? තේජස් කියනවා ඔව් මම මරනවා. දේශපාණ්ඩේ අහනවා ඇයි? සමාජය ඔයාට අවසර දීලා තියෙන නිසාද? තේජස් උත්තර දෙනවා නෑ. අපරාධකාරයාට දඩුවම් ලැබෙන්න ඕන නිසා. දේශපාණ්ඩේ කියනවා හරියටම හරි. මම මැරුව අයත් හරිම නරක මිනිස්සු. එයාලා රකුසෝ. විශ්වාසය නැත්තම් අරුන්ගෙන් අහන්න. ඊට පස්සේ තේජස් එයා ගැන කියනවා. එයාගේ දෙමව්පියෝ නෑ. එයාගේ තාත්තා මැරුණේ කැන්සර් එකකින්. අම්මා ඇක්සිඩන්ට් එකකින්. එයා එයාගේ වයිෆ් ගැනත් කියලා කෑම කාලා එතනින් යනවා. පස්සේ ඔෆිසර් කෙනෙක් එයාට හෝස්ට්ගේ දේශපාණ්ඩේගේ මීටින් එකේ වීඩියෝ එකේ පෙන් ඩ්‍රයිව් එකක් දෙනවා. තේජස්සේ සද්දේ පැහැදිලි කරන්න සයිබර් ලැබ් එකට යනවා. සයිබර් ලැබ් එකේ කොල්ලා තේජස්ට කියනවා සද්ද ගොඩක් බොදයි. හැබැයි ඒගා පැහැදිලි කරන්න උපරිම උත්සාහ කරනවා කියලා. ඊට පස්සේ තේජස් හොස්පිටල් එකේ ඩොක්ටර්ට කතා කරලා හෝස් ගැන අහනවා. ඩොක්ටර් කියනවා හෝස් දැන් සම්පූර්ණයෙන්ම පිස්සු වැටිලා කියලා. රැට තේජස් එයාගේ පවුලේ අයත් එක්ක එකතු වෙලා සීයාගේ උපන්දිනය සමරනවා. එයාලා හොඳ වෙලාවක් ගත කරනවා. අනික් පැත්තෙන් දේශපාණ්ඩේ එළියේ ඉඳගෙන ඉන්නවා. එයා ඉස්සරහා ගාඩ් ඉම්රාන්යාගේ ස්මාර්ට් ෆෝන් එකේ සින්දු අහනවා. ඉම්රාන් දේශපාණ්ඩේගේ කෑමවලට ගොඩක් ස්තුති කරනවා. දේශපාණ්ඩේට ස්මාර්ට් ෆෝන් ගැන මොකුත්ම දැනන් හිටියේ නෑ. ඒ නිසා එයා ඉම්රාන්ට කියනවා එයාට ස්මාර්ට් ෆෝන් පාවිච්චි කරන්න ඉගෙන ගන්න ඕන කියලා. එයා කියනවා එයා අලුත් දේවල් ඉගෙන ගන්න ආසයි. එයා හිරේ ඉද්දී ස්මාර්ට් ෆෝන් තිබ්බේ නෑ කියලා. හැබැයි ඉම්රාන් බෑ කියනවා. මොකද දේශපාණ්ඩේ සිරකාරියක්. එයාට ෆෝන් එක පාවිච්චි කරන්න දෙන එක වැරදි. මේ පැත්තෙන් ඝාතකයා එයා එලියෙන් ෆලෝ කරගෙන ආපු මනුස්සයාගේ ෆ්ලැට් එක ළඟට යනවා. එයා එයාවත් ඒ විදිහටම බෙල්ලට ලණුවක් දාලා මරලා දානවා. රැට නිදාගන්න අතරේ දේශපාණ්ඩේ නරක හීනයක් තමයි දකින්නේ. ඇත්තටම ඒක හීනයක් නෙවෙයි. එයාගේ පොඩි කාලේ වුණ ඇත්තම සිද්ධියක්. පොඩි කාලේ එයා මනුස්සයෙක් දැකලා ගොඩක් බය වෙනවා. නින්දෙන් ඇහැරුණාට පස්සේ එයා කලබල වෙනවා. හැබැයි සංසුන් වෙලා ධ්‍යාන කරගන්න පටන් ගන්නවා. උදේ වුණාම ආයමත් මුළු නගරේම කලබල වෙනවා. මොකද තවත් අද්භූත මිනිමරුමක් වෙලා.
44 හැවිරිදි IT කන්සල්ටන්ට් කෙනෙක් වෙන DK මූර්ති එයාගේ ෆ්ලැට් එකේදීම ඝාතනය කරලා. පොලිසිය එතනට ආවහම දකින්නේ මේ මිනිමරුමත් ඒ පරණ විදිහටම තමයි කරලා තියෙන්නේ කියලා. ඒ කියන්නේ මේකත් මිසිස් දේශපාණ්ඩේගේ කොපි කැපියේ වැඩක්. තේජස් වලසිරුර දැකලා අරුන්ට කියනවා ඝාතකයා ශාරීරිකව ගොඩක් ශක්තිමත්. මොකද මැරූ කෙනා කිලෝග්‍රෑම් 86ක් බරයි. මෙච්චර බර මිනිසෙක් මරන්න දුර්ලභ කෙනෙක්ට බෑ. අරුන් කියනවා ඝාතකයා දැන් මිනිමරණ අතරේ කාලය අඩු කරලා දවස් 10කට කලින් තමයි විරාට්ව මැරුවේ. දැන් අපිට වෙලාවක් නැහැ. අපි විශේෂ ටීම් එකක් හදන්න ඕනේ. හැබැයි මේ ටීම් එක දේශපාණ්ඩේ ගැන දැනගන්න හොඳ නෑ. මොකද එයා අපේ ලොකුම රහස. අරුන් විශේෂ ටීම් එකක් හදනවා. ඒ ගැන ඩිපාර්ට්මන්ට් එකේ කාටවත් දැනුම් දුන්නේ නෑ. තේජස් හැමෝටම එයාලගේ වැඩ පැහැදිලි කරනවා. ඊට පස්සේ අරුන් සහ තේජස් මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියන්නේ මේ මිනිමරුම් 4ම කලේ එකම ඝාතකයා කියලා. මේ කේස් එක බාරව ඉන්න තේජස්. මේ පැත්තෙන් ඕම්කාර්ගේ ෆෝන් එකේ මේ මාධ්‍ය සාකච්ඡාවේ වීඩියෝ එක බලනවා. එතකොට අපිට ඇලෙක්ස්ව පෙන්නනවා. එයා එයාගේ පිටේ ටැටූ එකක් ගහනවා. ටැටූ එකේ පොඩි දරුවෙක් එයාගේ අම්මගේ උකුලේ සැනසීමෙන් ඉන්නවා. ටැටූ එක ගහන අතරේ ඇලෙක්ස් මේ නිවුස් එක බලුවා. නිවුස් එකේ තේජස්ව දැකලා ඇලෙක්ස් හෙමීට hina වෙනවා. මේ පැත්තෙන් සයිබර් ටීම් එක දේශපාණ්ඩේගේ බොද වුණ සද්ද පැහැදිලි කරලා ඒ ඔඩියෝ එක තේජස්ට අහන්න දෙනවා. ඒ වෙලාවේ දේශපාණ්ඩේ හෝස්ට් කියලා තියෙන්නේ ඔයාගේ මේ නාට්‍යයෙන් පස්සේ දැන් ඔයාට කාටවත් මූණ දෙන්න බැරි වුණා. ඔයා ලෝකේ ඉන්න නරකම බයගුළු දුර්වලම මිනිසයා. ඔයාට ජීවත් වෙන්න අයිතියක් නැහැ. ඒ නිසා නාට්‍ය නවත්තලා ඔයාව නිදහස් කරගන්න. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේ නැති කරගන්න. තේජස් මේ ඔඩියෝ එක අහන වෙලාවෙම හොස්පිටල් එකේ ඇඳේ ඉන්න හොස්ට් දේශපාණ්ඩේගේ මේ කතාව ගැන හිතනවා. හොස්ට්ටත් හිතෙන්න පටන් ගන්නවා එයාට ජීවත් වෙන්න අයිතියක් නැහැ කියලා. ඒ නිසාම එයා හොස්පිටල් එකේ ජනේලේ වීදුරුව කඩලා ඒ කෑල්ලෙන්ම එයාව ඉවරයක් කරගන්නවා. අනිත් පැත්තෙන් දේශපාණ්ඩේ ගාඩ් ඉම්රාන් එක කතා කර ඉඳලා කියන්නේ මම මෝදක් හදන්න ගොඩක් ආසයි. මම හදන මෝදක් හරිම ජනප්‍රියයි. මම ඔයාලා හැමෝටම මෝදක් හදන්නම්. එතකොටම සිකියුරිටි ටීම් එකේ ලීඩර් ඕම්කාර් ඇවිත් ඉම්රාන්ට බයිනවා. එයා ඇයි සෙරකාරියක් එක්ක මෙච්චර කතා කරන්න කියලා. එයා දේශපාණ්ඩේටත් බයිනවා. එයාට අවසර තියෙන්නේ කෑම හදන්න විතරයි. කතා කරන්න නෙවෙයි කියලා. ටික වෙලාවකින් තේජස් ඇවිත් දේශපාණ්ඩේට ඒ ඔඩියෝ එක ගැන අහනවා. ඊට පස්සේ කියන්නේ හෝස් එයාව ඉවරයක් කරගත්තා. එයාව උසිගෙන ඔයා. දේශපාණ්ඩේ නිශ්ශබ්දව උත්තර දෙනවා. හෝස් කොහොමත් මැරෙන්න තමයි හිටියේ. මම ඒක ටිකක් කලින් කළා විතරයි. තේජස් කියනවා ඔයා මේක කළේ ඔයාගේ රහස හැමදාටම රහසක් වෙලා තියෙන්නේ නේද? දේශපාණ්ඩේ ඒක පිළිගන්නවා. ඒ හේතුව නිසා තමයි එයා හෝස්ව උසිගැන්නුවේ කියලා. ඊට පස්සේ තේජස් අලුත් ගොදුරගෙන DK මූර්තිගේ ෆොටෝ එකක් දේශපාණ්ඩේට පෙන්වනවා. දේශපාණ්ඩේ කියනවා මට හිතෙන්නේ ඝාතකයයි මැරුණු කෙනයි කලින් ඉඳලා දන්නවා. මැරුණු කෙනා ගොඩක් බර මිනිසෙක්. එයාට පහර දෙන එක ලේසි නෑ. හැබැයි එයාලා හඳුනන අය නම් ඝාතකයාට එයා ළඟට යන්න ලේසි. මේ මිනිමරුමත් දේශපාණ්ඩේගේ ස්ටයිල් එකට කරලා තිබුණ නිසා එයා තේජස් එක පොඩි රගපෑමක් කරලා ඝාතකයා මොන ටෙක්නික් එක පාවිච්චි කරන්න ඇතිද කියලා පැහැදිලි කරනවා. ඊට පස්සේ තේජස් එයාගේ රහසිගත ටීම් එකත් එක්ක වාඩි වෙලා කතා කරනවා. එයා ටීම් එකට කියනවා මරුණ 4 දෙනාගේම පෞද්ගලික ජීවිත ගැන හැම තොරතුරක්ම හොයන්න කියලා. මේ 4 දෙනාව අනිවාර්යයෙන්ම එකම කෙනෙක් හම්බ වෙන්න ඇති. අපි මේ මිනිස්සයව හොයාගන්න ඕනේ. එතකොටම බෝස්ගේ මාමා ජිහාන්ගෙන් කෝල් එකක් එනවා. එයා කියනවා මට වැදගත් දෙයක් කියන්න අමතක වුණා. අවුරුදු 5-6කට කලින් කෝට් එකේ හැම ෆයිල් එකක්ම ඩිජිටල් කරන්න ඕඩර් එකක් ආවා. මේ වැඩේ දුන්නේ IT කම්පැනි එකකට. ඒ කියන්නේ ඒ කම්පැනි එකේ කෙනෙක්
දේශපාණ්ඩේගේ ෆයිල් එක අනිවාර්යෙන්ම කියවන්න ඇති. තේජස් එයාගේ ටීම් එකට ඉක්මනටම ඒ කම්පැනි එකයි ඒ සේවකයයි හොයාගන්න කියනවා. ඊට පස්සේ අපි ඇලෙක්ස්ව දකිනවා. එයා ගෙදර ඇවිත් අරුන්ගේ තේජස්ගේ මාධ්‍ය සාකච්ඡාවේ වීඩියෝ එක බලනවා. ඇලෙක්ස්ගේ පිටේ තිබ්බ ටැටූ එක වගේම පින්තූරයක් එයාගේ කාමරේ බිත්තියට ඇදලා තියෙනවා. නිවුස් එක බැලුවට පස්සේ ඇලෙක්ස් එයාගේ බෑග් එකෙන් පරණ ෆොටෝ එකක් එළියට ගන්නවා. ඒක දේශපාණ්ඩේගේ ෆොටෝ එකක්. එයාගේ දෙපැත්තේ පොඩි කොල්ල දෙන්නෙක් හිටගෙන ඉන්නවා. ෆොටෝ එක දැකලා ඇලෙක්ස් ගොඩක් දුක් වෙනවා. ඊට පස්සේ එයාගේ බෑග් එකෙන් පරණ බඩු ටිකක් තමයි එළියට ගන්නේ. ඒ අතර අල කොළපාට ලණුවක් තියෙනවා. පුදුමේ කියන්නේ මේ වෙනකන් උන හැම මිනිමැරුමකම ඝාතකයා පාවිච්චි කරලා තියෙන්නේ ඒ වගේ ලණුවක්. අනිත් පැත්තෙන් රිපෝටර් කෙනෙක් වන ප්‍රති කොමසාරිස් අරුන්ට කතා කරලා අහනවා ඔයා ඇයි මාධ්‍ය සාකච්ඡාවේදී පූනේවල වෙච්ච මිනිමැරුම ගැන කිව්වේ නැත්තේ? ඔයා ඇයි පිළිගන්නේ නැත්තේ පරණ සීරියල් කිලර් ආයෙත් ඇවිත් කියලා? අරුන් තරහින් කියනවා එයා මේ ගැන කතා කරන්න කැමති නෑ කියලා. එතකොට ප්‍රති තර්ජනය කරන්නේ පොලිසිය මුකුත්ම කිව්වේ නැත්තම් මමම නිවුස් එකේ හැමදේම පෙන්නනවා කියලා. ඊට පස්සේ අපි තේජස්ගේ වයිෆ් තන්විව දකිනවා. තේජස් මේ සීරියල් කිලර්ගේ කේස් එකේ වැඩ කරනවා කියලා එයාට නොකියපු නිසා තන්වි ගොඩක් තරහෙන් තමයි ඉන්නේ. හැබැයි තේජස් එයාව සංසුන් කරනවා. ටික වෙලාවකින් තේජස්ගේ සීයා එයාට කෑම ගෙනත් දෙනවා. එයා නිවුස් බලලා තේජස්ගේ ආරක්ෂාව ගැන ගොඩක් බය වෙලා ඉන්නේ. තේජස් එයාට කිව්වා බය වෙන්න එපා කියලා. ඊට පස්සේ සීයා මෙතනින් යනවා. මෙතනදී අපිට පේනවා ඇලෙක්ස් ඈතින් ඉඳලා එයාලව ෆලෝ කරනවා කියලා. හැබැයි තේජස් එයාව දකින්නේ නැහැ. මේ පැත්තෙන් දේශපාණ්ඩේ සිකියුරිටි ටීම් එකට මෝදක් හදලා ඒකට හිරෙන් හොරකම් කරගෙන ආපු විෂ සහිත බිම්මල් කුඩු ටිකක් දානවා. ඕම්කාර් ඇරෙන්න අනික් හැම පොලිස්කාරයෙක්ම මේ මෝදක් කනවා. ඕම්කාර් බෑ කියනවා. එයා සිරකාරියෙක් හදපු කෑම කන්නේ නෑ කියලා තමයි කියන්නේ. මෝදක් කාපු ගමන්ම හැම පොලිස්කාරයෙක්ටම සිහි නැති වෙනවා. දේශපාණ්ඩේ කාමරේ ලයිට් ඔෆ් කරලා බලන් හිටියේ. හැමෝම සිහිය නැති වුණාම එයා ලයිට් දාලා බඩ අල්ලගෙන කෑ ගහන්න පටන් ගන්නවා. CCTV එකේ මේක දැකලා ඕම්කාර් දුවගෙන එයා ළඟට එනවා. එතකොටම දේශපාණ්ඩේ එයාටත් පහර දෙනවා. එයා ඕම්කාර්ටත් සිහිය නැති කරලා එයාගේ වොලට් එකත් අරන් සල්ලි අරගෙන එතනින් දුවනවා. එයා රෑ පුරාම පාර අයිනේටගෙන ඉන්නවා. ඊළඟ දවසේ උදේ ඕම්කාර්ට සීයා ආවම එයා ඉක්මනටම තේජස්ට කතා කරලා හැමදේම කියනවා. තේජස් එතනට ඇවිත් පොලිස්කාරයන්ට ගොඩක් බනින්න ගන්නවා. එයා තරහ වෙන එක සාධාරණයි. මොකද පුහුණුව ලැබපු පොලිස්කාරයෝ 6 දෙනෙක්ව 50 වැඩි ගැහණියක් රවට්ටලා පැනලා ගියා. අරුන් එතනට ඇවිත් CCTV ෆුටේජ් එක බලලා තේජස්ට කියනවා ඔයා හරි. අපි මේ සීරියල් කිලර්ව විශ්වාස කරන්න හොඳ නෑ. එයා අපි ඉස්සරහා හොද කෙනෙක් වගේ රඟපෑව විතරයි. අනිත් පැත්තෙන් උදේ වුණාම තන්වි එයාගේ සැලුන් එක ඇරියා. දේශපාණ්ඩේ එතනට ඇවිත් තන්විගෙන් කොණ්ඩ කපන්න තියෙනවා. මුල්වින්ම තන්වි බෑ කියනවා. මොකද දේශපාණ්ඩේ අපොයින්ට්මන්ට් එකක් අරන් තිබ්බ නෑ. හැබැයි ආයෙත් කිව්වම එයා කැමති වෙනවා. තන්වි ගොඩක් අවධානයෙන් එයාගේ සර්විස් එක කරන්න පටන් ගන්නවා. මේ පැත්තෙන් දේශපාණ්ඩේ තේජස්ගේ පවුලට මොකක් හරි කරයි කියලා අරුන් සැක කරනවා. ඒක පිටිපස්සේ පරණ හේතුවක් තියෙනවා. ඒක අපිට පස්සේ දැනගන්න ලැබෙයි. ඉතින් එයා තේජස්ගෙන් අහනවා දේශපාණ්ඩේ ඔයාගේ පවුල ගැන මොනවා හරි දන්නවද කියලා. තේජස් කියනවා ඒ දවසේ කෑම කන අතරේ එයා පවුල ගැන මොනවා හරි අහුවා. මේක අහලා අරුන් කලබල වෙලා තේජස්ට කියනවා ඉක්මනටම ගිහින් ඔයාගේ ගෙදර අය ගැන හොයන්න. තේජස් මුලින්ම එයාගේ සීයා අජුපාට කෝල් කරනවා. එයා හොදින් හිටියේ. ඊට පස්සේ එයාගේ වයිෆ් තන්විට කෝල් කරනවා. හැබැයි ඒ වෙලාවේ තන්වි දේශපාණ්ඩේගේ කොණ්ඩ කපනවා. ඒ නිසා එයා ෆෝන් එක ගන්නෙ නැහැ. තේජස් ගොඩක් බය වෙනවා. වාසනාවකට තන්විගේ සැලුන් එකේ CCTV ෆුටේජ් එකට තේජස්ගේ ඇක්සස් තියෙනවා.
ෆුටේජ් එක බලලා එයාට දැනගන්න ලැබෙන්නේ දේශපාණ්ඩේ සැලුන් එක ඇතුලේ ඉන්නවා කියලා. එයා ප්‍රමාද වෙන්නේ නැතුව සැලුන් එකට යනවා. කොණ්ඩ කපලා ඉවරයි. තේජස් ඇතුළට ගිහින් දේශපාණ්ඩේට එයත් එක්ක එළියට එන්න කියනවා. තන්වි අහනවා එයා මේ ගෑනුව දන්න කොහොමද කියලා. දේශපාණ්ඩේ බොරුවට කියන්නේ එයාලගේ මීටින් එකක් තිබ්බ කියලා. තේජස් ඒකට එකක වෙලා එයාව එක්කගෙන එතනින් යනවා. සැලුන් එකෙන් එළියේ ඇතිනේ ඇලෙක්ස් මේ හැමදේම බලාගෙන හිටියේ. තේජස් දේශපාණ්ඩේව පාළු තැනකට එකන් යනවා. එයා තීරණය කරලා තිබ්බා දේශපාණ්ඩේගේ එන්කවුන්ටර් එක කරන්න. මොකද එයාට ඕන වුණේ නෑ මෙච්චර භයානක ඝාතක කාන්තාවක් ජීවත් වෙලා ඉන්නවට. දේශපාණ්ඩේ මේ හැමදේම තේරුම්ගෙන අහන්නේ ඔයා ඇත්තටම මගේ එන්කවුන්ටර් එක කරන්න හිතුවද? මම ජීවත් වුණොත් ඔයාට උදව් කරන්න පුළුවන්. තේජස් තරහෙන් කියන්නේ ඔයාගේ උදව් අවශ්‍ය නෑ. ඔයාට කොහොමද හයියක් ආවේ තන්වි ළඟට යන්න. දේශපාණ්ඩේ කියනවා ඔයා මාව මැරුවොත් ඔයාගේ සීනියර්ට මොකද කියන්නේ? තේජස් කියනවා මම කාගෙනවත් හිතන්නේ නෑ. දේශපාණ්ඩේ ආයෙත් කියන්නේ මම මරණයට බය නෑ. හැබැයි මට දැන් ජීවත් වෙන්න ඕනේ. තේජස් කියනවා ඔයා මැරූ අයත් ඕකම කියන්නේ නැති. ඔයාව ජීවත් කරවන්න කිසිම හේතුවක් නෑ. එතකොට දේශපාණ්ඩේ කියනවා මට මගේ පුතා වෙනුවෙන් ජීවත් වෙන්න ඕනේ කියලා. තේජස් එයාව වෙඩි තියන්න යනකොටම දේශපාණ්ඩේ කෑ ගහලා කියන්නේ ඔයාගේ අම්මා ඇක්සිඩන්ට් එකකින් මැරුණේ නෑ. ඔයාගේ අම්මා මේ වෙලාවේ ඔයා ඉස්සරහා ඉන්නේ කියලා. මම තමයි ඔයාගේ අම්මා කියලා තමයි කියන්නේ. මේක අහලා තේජස්ගේ අතින් පිස්තෝලය පහත් වෙනවා. එයාට මේක හිතා ගන්න බෑ. ඉතින් කවුද හිතුවේ තේජස් මරන්න හදපු ඒ දරුණු සීරියල් කිලර් එයාගේ අම්මා වෙයි කියලා. තමන්ගේ අම්මට වෙඩි තියන්න තේජස්ට හයියක් එයිද? දේශපාණ්ඩේ ඇත්තටම මිනිමරුවෙක් වුණේ ඇයි? එයාගේ අතීතය හැංගිලා තියෙන ඒ ලේ වගුරන රහස මොකක්ද? ඒ විතරක් නෙවෙයි දේශපාණ්ඩේ හිරේදී එළියේ ඉඳන් එයාගේ පවුලම විනාශ කරන්න හදන අර කොපිකැට් ඝාතකයා කවුද? තේජස්ගේ බිරිඳ තන්විටත් මේ ඝාතකයාගෙන් බේරෙන්න පුළුවන් වෙයිද? මේ හැම ප්‍රශ්නකටම උත්තර කතාවේ ලොකුම ට්විස්ට් එක දැනගන්න ඊළඟ කොටස part 2 අනිවාර්යයෙන්ම ඔයාලා බලන්න. ඉතින් මේ විදිහට අපි part 2 එකෙන් හමුවෙමු. ඉතින් ගයිස් අද බලපු ෆිල්ම් එක ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ වේව් සිනමා LK YouTube channel එක subscribe කරන්න අමතක වුණ කෙනෙක් ඉන්නවා නම් දැන්ම පහලින් පේන subscribe button එක click කරලා අපට support එකක් දෙන්න. එහෙනම් අපි තවත් සුපිරිම ෆිල්ම් එකකින් හම්බ වෙමු. ඒ වගේම මේන ස්ක්‍රීන් එකෙන් ඔයාලට අපි පහලින් දාපු වීඩියෝස් උත් බලන්න පුළුවන්. Until then take care and have a good day.